හරි. සංඝං සරණං ගච්ඡාමි. द्वितीयंपि बुद्धं शरणं गच्छामि. अतिन्नादाना वेरमणि सिक्खा. ඉතිපිසෝ භගවාන් සම්මා අපේ මෙවර රාජ්‍ය පොසොන් උත්සව සමාදන්වීම අද මහසෑයකින් තාලෙ කිරීමේ කටයුතු සුබනගදී සිදු කරනවා. හැබැයි මේ රජය විසින් ප්‍රකාශයට පත් කරලා තියෙනවා මෙවර රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන බවට. ඒ වගේම රාජ්‍ය ආයතන සියලුම ප්‍රධානීන්ට දැනුවත් කරලා තියෙනවා මේ සම්බන්ධව කටයුතු වහන්සේත් එක්ක සොයා බලලා කරන්න කියලා. හැබැයි අද අපි දැක්කේ නෑ එහෙම රාජ්‍ය මැදිහත් වීමක් තියෙනවා. රජ නිලධාරීන් කවුරුත්ම සහභාගී වෙලා තිබුණේ නෑ. වහන්සේ තමයි පිරිසත් එක්ක මේක කරේ. ඒතකොට මේ මෙතන මොකද්ද තියෙන ගැටලුව මේ වහන්සේ දකින්නේ මේක දැන් රජයේ මැදිහත් වෙලා ඉන්නවා ජනාධිපතිවරයා ඒ වගේම ජනාධිපති ලේකම්ලා සියලු ආයතන වල දැනුම් දීලා තියෙනවා. නමුත් මේ ආයතන කිසිවකින් වහන්සේට තාමත් සහයෝගයක් ලබා දෙන්නේ නැහැ. මොකද්ද එතන තියෙන ගැටලුව? ඒ අය රැස්වීම් තියෙනවනේ. ඒ කට්ටිය රැස්වීම් එකක් තිබ්බා මිහින්තලේ. අනිත් එක අපි කොළඹ බුද්ධ සාධන අමාත්‍යාංශයේ තිබුණා. ඊට පස්සේදී ඒ වගේ ජනාධිපති ලේකම් කාර්යාලය මේ රැස්වීම් දෙකටම සම්බන්ධ වුණා. සම්බන්ධ වෙලා අනුබුදු දහමින් ලෝම නිවේවා කියන තේමා පාඩේ තමයි මෙවර පොසොන් මහා පිංකමේ තේමාව. එතකොට පොසොන් සතිය ප්‍රකාශයට පත් කරන රජය විසින් ඒකෙදී ඒ බව ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඉතින් මේ වසර දෙකකට පස්සේ තුන්වෙනි පොසොන් එක මොකද මම තනියම කරා කියන්නේ අපේ රටේ ජනතාවගේ ලෝකයේ ඉන්න සියලුම දෙනාගේ ආධාර උපකාර ඇතුව වෙනදාටත් වඩා මේ පින්කම ගෞරවනීය කෘතගුණ සැලකීමේ පින්කමක් තමයි මිහිඳු හාමුදුරුවෝ සැලකීම පොසොන් කියලා කියන්නේ. ඉතින් ඒ නිමිත්තෙන් අපි මේ පින්කම කළා. ඉතින් අලුත් අවන්ඩුවක් ආවා, අලුත් රජයක්පත් වුණා. ඉතින් ඒ අය සම්බන්ධ වෙලා පත්තරේ එහෙම දකින්න ඇති මාධ්‍යයෙන් පූර්ණ රාජ්‍ය ගෞරවය සහිතව පින්කම සිද්ධ කරනවා කියලා. ඒක මම සතුටු වුණා, සම්බන්ධ වුණා, ඒකඟතාවයටපත් වුණා. ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මේ වෙනකොට ආරක්ෂක ලේකම්තුමාට යවලා තියෙන ලියුම් මෙතින් ත්‍රිවිධ හමුදාව සිවිල් ආරක්ෂක බලකාය සම්බන්ධ කරගෙන මේ තියෙන වැඩ කටයුතු සිදු කරන්න කියලා තියෙනවා. ඒ වගේම මහජන ආරක්ෂා පොලිසිය කියලා කියන්නේ මම මාධ්‍ය හමුවත් ඔබලාට ස්තුතියි. ඒකට අවශ්‍ය කරන පොයින්ට් වලට පැය 24 කරන්න එක්කෙනා ගන්න දෙන්නෙක් ලබා දීලා තියෙනවා. ඒ දෙන්නටත් එතන මේ ඉන්න එපා කියලා කෞතුකාගාරයේ ඉන්න නිලධාරණිය වැස්සටවත් ඇතුළු වීම තහනම් කරලා තියෙනවා පොලිසිය නිලධාරීන්ට. ඒක පොලිසිය එක මම දන්නේ නැහැ. රජයේ නිලධාරීන් මේ. නමුත් මේ ලංකාව සිටියේ නැද්ද දන්නේ නැහැ මේ හින්තලේ කෞතුකාගාරයේදී. ඒක එකක්. ඒතකොට පොලිසිය දැම්මට ඒවට ආරක්ෂාව දැම්මට සහ අර ඇතුළු වීම තහනම් සහ නවතා දැමීම තහනම් තියෙන බෝඩ් එකක්වත් දාන්න දෙන්නේ නැති මට්ටමට නිලධාරීන් මේ පතලා නැහැ. හැබැයි මේක රටේ ජනාධිපතිතුමාගේ නියෝගයෙන් ඇවිල්ලා තියෙන්නේ. පොලිස් ඇමතිතුමාගේ හැබැයි මේක ඒ කිව්වට පොලිසියෙන් දෙන්නෙක් ලැබිලා තියෙන එක පොයින්ට් එකට කියන්න එපා ඔක්කොම හම්බුණා කියලා. දැන් මම නමුත් කිව්වේ මම මේ ආරක්ෂාව සදා ඒක දෙන්න කියලා. ලංකාවේ තියෙන තත්ත්වෙ එච්චර හොඳ නැහැ මිනිස්සු කියන්නේ මේ ඔය කුඩුකාරයෝ මංකොල්ලකාරයෝ හැමතැනම ඉන්නවා. ඉතින් මේ ත්‍රිවිධ හමුදාව කියලා කියන්නේ මේ අපේ භූමියේ තියෙන මේ මිහින්තල මගේ ගෙදර නෙවෙයි.
ඒකේ තීන්දුව අරගෙන තියෙනවා පොලිස්පතිතුමාට ඒ කටයුතු කරන්න කියලා. නමුත් ඒ නිලධාරීන් නැහැ. සිවිල් ආර්ථික දෙපාර්තමේන්තුවේ 200ක් පෙරහැරටත් ඒ වගේම ස්ථීරව මෙතන 50ක් ඉන්නවා. අද එහෙම හිටියනම් අපිට යොදා ගන්න තිබ්බා. හේවිසි කණ්ඩායම 5 දෙනෙක්. තව වෙනතුරු එහෙම ලැබිලා නැහැ. ඒවා තීන් තාලේපි කිරීම අද සිද්ධ වුණා. අද පටන් ගත්තා අපි සුබනගතට. ඒකට ගුවන් හමුදාව තමයි පලංචි ගහගෙන සියල්ල සිද්ධ වෙන්නේ. නමුත් එහෙම කවුරුවත් ආවේ නැහැ. එතකොට මේක තමයි එතකොට තියෙන්නේ මේ ජනාධිපතිතුමා ලේකම් කාර්යාලයෙන් යවපු ලියුම් මේ බුදු සාසන සියලු වාර්තාවන් තියෙනවා. මේවා මම පරිස්සමට ලියුම් ටික තියාගෙන ඉන්නවා මේ යවපු. මොකද මට කියන්න පුළුවන් රාජ්‍ය උත්සවයේ මේව තියෙනවා කියලා. ඉතින් මේ ජනාධිපතිතුමාවත් රජේවත් අපහසුතාවපත් කරන්න නෙවෙයි මේ කතාව කියන්නේ. ඉතින් මේක මට තනියෙන් කරන්න බෑ. ඔබතුමාලා දැන් රාජ්‍ය අනුග්‍රහය කියලා කිව්වනේ පූර්ණ කියලා. පූර්ණ කියලා කිව්වත් අර්ධ කියලා කිව්වත් ඒක අද එතකොට මේ අය කවුරුවත් මෙතෙන්ට සම්බන්ධ වෙන්නේ නැහැ. මේවා මේ දැනුම් දීලා තියෙනවා. හැබැයි සම්බන්ධ වීමක් නැහැ. එතුමාලා යවලා තියෙන බුද්ධ ශාසන අමාත්‍යාංශ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ආරක්ෂක ලේකම්තුමාට මහ ජන ආරක්ෂක ලේකම්තුමාට යවලා තියෙනවා මේ හාමුදුරුවෝ සම්බන්ධ වෙලා මේක කරන්න කියලා. ඉතින් ජනාධිපතිතුමා දෙන නියෝගයේ ලේකම් කාර්යාලයෙන් දෙන නියෝගේ ක්‍රියාත්මක වෙලා නැති බව ඔබට පේනවනේ. මේ කවුරුත් නැහැනේ මෙතන. ඉතින් මම රාජ්‍ය නිලධාරීන්ට අද දැනුම් දුන්නෙත් නැහැ. මොකද එතුමාලට ඇවිල්ලා තින්ත ටිකක් ගායි. පින් සිද්ධ වෙනවා. නමුත් එතුමාලට මේක කරන්න දෙයක් නැහැ රාජ්‍ය නිලධාරීන්ට ඇවිල්ලා. ඒ කට්ටිය සාම කියන්නේ එයාලගේ සීමාවෙන් එහාට යන්න බෑ. එයාලා දැනුම් දීමක් කරනවා. මොකද ඔය පොසොන් දෙකකටත් ඔහොම තමයි දැනුම් දීම කරේ. නමුත් ඒ දැනුම් දීම සිද්ධ වුණා. මේ සිද්ධියේදී ජනාධිපතිතුමා මැදිහත් වෙලා තියෙනවා මේකට. මාධ්‍යනුත් තියෙනවා. හැබැයි ප්‍රායෝගිකව මෙතෙන්ට අද තින්ත ගානකට මේ සහ තින්ත ගානක කියන්න හෝ මේ සම්බන්ධුන්නේ නැහැ කවුරුවත්. ත්‍රිවිධ හමුදාවෙන් හෝ ආරක්ෂක ලේකම්තුමා හෝ මහජන ආරක්ෂක ලේකම්තුමා හෝ මේකට සම්බන්ධ හෝ ජනාධිපති ලේකම් කාර්යාලය කවුරු සම්බන්ධ නැහැ. රැස්වීම දෙක තිබ්බා. එච්චරයි මාධ්‍යයෙන් කියන පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව මේ ප්‍රොම් පින්ක පැවැත්වෙන. ඒ හින්දා මිනිස්සු ඉතින් දන්නවා සම්පූර්ණ මේක රාජ්‍ය අනුග්‍රහයෙන් කරනවා කියලා. නමුත් එතුමාලත් අපි කතා කරත් හරි අමාරු වැඩක් මේක. රාජ්‍ය මේ සීමා සහිත තමයි සීමා රහිත මහා විශාල භූමියක් තියෙන මෙතන. ශබ්ද වාහිනියම දානවා 300ක් විතර සති දෙකකට. ඒකට ජෙනරේටර් ගේන්න ඕනේ, ඒවට තෙල් ඕනේ, ඊට පස්සේ ආයෙ බිල ගෙවන්න ඕනේ, මේ ආලෝක පද්ධතිය සකස් කරන්න ඕනේ, මිහිඳු පෙරහැර සිද්ධ කරන්න ඕනේ. ඒකට ලක්ෂ 50ක් ගැසට් එකෙන් හම්බ වෙනවා. ඉතින් 50න් හම්බ වෙන්නේ ඔය රංගන සිල් මිටි විතරයි. ඉතින් මේ සල්ලි ඉල්ල නෙවෙයි මං. මේ මට මුදල් අවශ්‍ය නැහැ. මං මුදල් කොහොමත් මට හම්බ වෙනවා. මේ අපිට ආධාර උපකාර කරනවා. ඒතකොට ඒක ප්‍රශ්නයක් නැහැ. එතකොට මේ නියෝගය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එක්කෝ රජය කියන්න ඕනේ මේක ආමුදුරුව කරගන්න දැන් මේකට මේ ඕඩර් ක්‍රියාත්මක වෙන්නේ මේක කමාන්ඩින් එක මේක අන මේක මේ ජනාධිපතිතුමාගේ හෝ ලේකම් කාර්යාලයේ හෝ මේක මේ අන ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ අන ක්‍රියාත්මක වෙන්නේ නැතුව මෙහෙට එන්නේ නැහැ. ඒකෝට මේ දිසාපතිතුමාටවත් ප්‍රාදේශීය ලේකම්තුමාටවත් මේක කාටවත් ක්‍රියාත්මක කරන්නත් බෑ. මොකද එයාලා පල්ලෙහා ඉන්නේ. එතකොට ඒක දැන් මේ දීලා තියෙන ජනාධිපති ලේකම් කාර්යාලයෙන්මනේ. ඉතින් ඒ හින්දා ඒක සිද්ධ වෙලා නැහැ. ජනාධිපතිතුමා මේ ගැන පොඩක් බලන්න වෙන නිලධාරීන් නෙවෙයි ජනාධිපතිතුමා දැන් මේක සම්බන්ධ වෙලා ඍජුවම මේක අනිත් එක මේක මගේ නෙවෙයි මේ පන්සල. මේක මල්වතු මහා ශ්‍රීමත් මල්වතු මහා විහාරයේ ශ්‍රීමත් අතිගරු මහානායක හාමුදුරුවෝ මම පත් කරලා තියෙනවා. ඉතින් මේ පත් කරාට පස්සේ මගේ වගකීම මම ඉෂ්ට කරනවා. මගේ වගකීම මේ සියලුම කටයුතු තේවා කටයුතු පුලිසකර කිරීම මේ සියලු දෙනාම ලෝකවාසී ලංකාවාසී හැම දෙනාම ඒක රාශි කරගෙන ලංකාවේ සම්බුද්ධ ශාසනයේ මූලස්ථානේ පටන් ගත්ත තැන. ඉතින් ඒ ස්ථානේ ඒ වරපු වගකීම නොපිළිවෙලා ජීවිතේ පූජා කරලා හරි ඒ උත්තම පූජාව මම සිද්ධ කරනවා. ආශ්චර්යමත් පින්කමක් මේක. ඒක මම සිද්ධ කරනවා. ඉතින් ඒකට සිද්ධ කරන්න මෙතුමාලාගේ සහාය පහුගිය රජෙන් තිබුණ නැහැ කවුරුත් දන්නවා. ඉතින් මෙතුමාලා සහයෝගයෙන් අපි එකඟ වෙලා කටයුතු කළා. ඉතින් මේක ජනාධිපතිතුමාට රට වටේ මේ රටම චංචල නිශ්චල දේපල එතුමාට තමයි අයිති මේ කාලය තුල බාරකාරත්වය. ඉතින් නමුත් ඒ බාරකාරත්වයේ හැටියට එතුමාලා නියෝග දීලා තිනවා. ඒ නියෝගේ තමයි ක්‍රියාත්මක කළේ. මොකද පොසොන් එක ජූනි මාසයේ 10 11 තිබ්බට මාස ගානකට ඉස්සලා මේ වැඩ පටන් ගන්න ඕනේ. දැන් හැම දෙයක්ම එහෙමනේ මොනවා හරි කටයුත්තක් කරනකොට සතියකට හමාරකට හරි මාස ගානකට ඉස්සලා මේ කටයුත්ත අපි ආරම්භ කරන්න ඕනේ. ඒ පිළිසකර කිරීම මේවට අවශ්‍ය දේවල් දෙන්න ඕනේ. ඉතින් අද තින්ත ගාන එක පටන් ගත්තා. හැබැයි ඒකටත් ආඥාපන තියෙන සමහරලාට මට නඩු
දාන කතන්දරයක් කියනවා. කමක් නැහැ. තින්ත ගන්න ගිහිල්ලා අධිකරණයට ඕ හිරගෙට යන්නේ. ඉතින් එහෙම මේ මන් දන්නේ නැහැ මේක මේ මොන ප්‍රශ්නයක් තියෙනවද කියලා ආඥා පනත මිහින්තලයට හරියට බලවත් මේක. අනිත් තැන් වලට නෑ. එතුමාලාගේ මේ සිද්ධිත් තියෙනවා මම තව කියන්න. ඉතින් ඒ හින්දා මම හිතන හැටියට මේක ජනාධිපතිතුමාගේ අවධානයට යොමු වෙයි. එහෙම බලලා කවුරු හරි සම්බන්ධ වෙනවා නම් කියන්න නැත්නම් ඉතින් මට කියන්න වෙන්නේ මේ රාජ්‍ය අනුග්‍රහ රැස්වීම දෙකක් තිබුණා. ඒදී එතනදී සාකච්ඡා කළාට දැන් ඒක නැහැ කියලා තමයි මට කියන්න. මොකද එහෙනම් මට කවුරුත් සම්බන්ධුනෙත් නැහැ මුකුත් කරෙත් නැහැ. මට කියන්න තියෙන්නේ දැන් පූර්ණ රාජ්‍යගරුත් ඇතුළු කරනවා කියලා කිව්වා. නමුත් ඒ පූර්ණ රාජ්‍යගරු කරන්න මුදලක් යනවා. මුදා විශාල මුදලක් කෝටි 3ක් 4ක් විතර මුදල් ප්‍රමාණයක් යනවා. ඒක අපි කෙසේ හෝ කරනවා. ඉතින් එතුමාලාගේ ඒ තියෙන ශ්‍රමදායකත්වය අපිට ලබා දෙනවා නම් හරි වටිනවා. ඒක අගේ කොට සලකනවා. ඉතින් එතුමාලා සම්බන්ධ වෙලා ඒක කරනවා කියලා කිව්වා. ඉතින් නමුත් මේකට අද වෙනතුරු සම්මන්තාවයක් සහ ඒ සම්බන්ධයෙන් හොයා බැලීමක් සිද්ධ වෙලා නැහැ. ඉතින් මම දන්නේ නැහැ පොසොන් එක එනකන් ඉන්නවද? එතකොට ඒ කාලේ මේ පොසොන් දවස් දෙක තුනේ නෙමෙයි මාස දෙක තුනකට ඉස්සෙල්ලා තමයි මේ සමහර කෙනෙක් මෙතන ආධුනිකයි. පොසොන් පිංගමක් කරලත් නැහැ. ඉතින් ඒ හින්දා සමහරලට හිතනවා ඇති පූර්ණ ගායුර මේ එදාට දෙනවා කියලා. එදාට දෙන්න මේක ගොඩාක් තියෙනවා සංවිධානය කරන්න පිළිසාකර ගේම් කටයුතු කරන්න ගොඩක් තියෙනවා. ඒ හින්දා ඒ කටයුතු වෙනුම් කරනවා. මොකද මේ විශේෂයෙන්ම මේ කෝටියක් විතර මුදලක් යනවා මේ තීන්තර. ඒ තීන්ත අපිට ලබා දීලා තිනවා මේ රොබිලැක් සමාගමෙන්. ඉතින් ඒ අය බොහොම ශ්‍රද්ධාවෙන් මේ කටයුතු කරනවා. ඒ අය ලංකාවේ අපේ සිද්ධාස්ථාන ගණනාවක ඒ පින්කමට දායක වෙනවා. මෙවරත් ඒ අය වසර ගණනාවක් තිස්සේ කටයුතු කරනවා. ඒ අයටත් හැබැයි නඩු අධිකරණයේ නඩු පැවරීමක් සිද්ධ වෙනවා. මොකද බැනර් එකක්වත් දැම්මොත් එහෙම ඒ කට්ටිය ලිඛිතව දැනුම් දීලා තියෙද්දි එයාට ලිඛිතව දැනුම් දීලා තිනවා මේ දින 14ක් ඇතුළත අධිකරණයේ නඩු පනතින් ආඥා පනතින් නඩු පවරනවා කියලා. ඉතින් ඒකත් කමන්නේ නැහැ කියලා අය මේ ශ්‍රද්ධාවෙන් මේ කටයුත්තට සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා අපිට පුළුවන් විදිහට අපි කරනවා. ඉතින් ජනාධිපතිතුමා කරනවා කියලා කිව්වා සම්බන්ධ වෙනවා කියලා කිව්වා. අද වෙනතුරු ඒකට සම්බන්ධයක් නැහැ. ඉතින් ඒ හින්දා ඔබතුමාලා මේක වෙනවද නැද්ද ඔබතුමාට මේක කරන්න කියන්නේ සම්බන්ධ වෙන්න අණ දුන්නාම ඒ ආඥාව පිළිපදින්නේ නැත්නම් ඒක නැත් ඔබතුමාගේ අවධානය මොකද හැල්ලුවටපත් වෙනවනේ. ඔබතුමා දැන් මාස ගානකට ඉස්සෙල්ලා තමයි මේ ලියුම මාර්තු මාසේ 14 යවලා තියෙන ජනාධිපති මහා ජන ආරක්ෂක ඇමති ලේකම්තුමාට ආරක්ෂක ලේකම්තුමාට. ඉතින් ඒ වගේ මේ ඔක්කොම දැනුම් දීලා තියෙනවා. සාකච්ඡා විතරයි අවසානට මේ ප්‍රායෝගික කිසි කෙනෙක් මෙතන සම්බන්ධ වෙන්නේ නැහැ. ඉතින් ඔව් දැන් මට ඇත්තට වශයෙන්ම කියන්න තියෙන්නේ අපේ රටකරවන ජනාධිපතිතුමනි දැන් ඔබතුමා මේ වෙනකොට මේ ජනාධිපති ලේකම් කාර්යාලය හරහා ලේකම්තුමාලා මේ සියලුම ආයතන වලට දැනුම් දීලා තියෙනවා. ආයතන වලට දැනුම් දීලා තියෙනවා. හැබැයි ඒ ආයතන වල දැනුම් දීලා මාව සම්බන්ධ වෙන්න කියලා තිබ්බත් ඒ නියෝගය තව වෙනතු ක්‍රියාත්මක කළා නැහැ. හැබැයි මාධ්‍යනොජ්‍ය රාජ්‍ය අනුග්‍රහය ඇතුව මේ මහා පිංකම සිද්ධ වෙනවා කියලා. හැබැයි තව මාස දෙක තුනයි තියෙන්නේ. මාස දෙකයි. උපරිමයෙන් දැන් මේ අප්‍රේල් මැයි ජූනි මුලනේ තියෙන්නේ පොසොන් 10 වගේ තියෙන්නේ. මාස දෙකයි. හරියට මාස දෙකයි. පොසොන් අද 4 වෙනිදානේ. ඒ හින්දා මේ ජනාධිපතිතුමනි දැන් මේ අය ඔබතුමාගේ නියෝගයක ක්‍රියාත්මක පිළිපදින්නේ නැහැ. ආඥාව පිළිපදින්නේ නැහැ. ඊට වඩා පනත් බලවත්නේ. මේ ආඥා පනත්. හැබැයි පොලිස් බලතල ඔය ඔක්කොම තියෙනවා. අන පනත් තමයි ඔක්කොම තියෙන්නේ. ඒ පනත් හින්දා සමහරලාට ඔබතුමාගේ නියෝගයේ සමහරට විධායක ජනාධිපති සේනාධිනායක චංචල නිශ්චල වල බාහිරකාරත්වය ඔබතුමාට හිමි. මේ ලබා දීලා තියෙනවා. ඉතින් ඒ හින්දා ඒක මේ අය හැල්ලුවට ලක් කරලා කටයුතු කරනවද විහිළු කරනවද සමච්චල් කරනවද දන්නේ නැහැ. ඒ හින්දා ඒ විහිළු කරන එක මේ කටයුතුත් එක්ක කරන්න දෙන්න එපා. ඒ හින්දා එහෙම ඔබතුමා දැනුම් දුන්නා වගේම මේක මට රටට කියන්න ඕනේ. මේක මම කරන්න ඕනේ. මම ඒකට කැප වෙලා ඉන්නවා මම මේක කරන්න. ඒ හින්දා ජනාධිපතිතුමනි මේක නැවත බලන්න හොයලා එහෙම හොයලා බලලා එහෙම ඒ අය මේ ඔබතුමාගේ නියෝග ක්‍රියාත්මක කරන්නේ නැත්නම් මට දැනුම් දෙන්න මේ අය නිලධාරීන් කරන්නේ නැහැ. ඒ හින්දා හාමුදුරුවෝ අර ගිය වසර වල වගේම කරගන්න කියලා මට දැනුම් දීමක් කරන්න. එතකොට රටේ ලෝකේ ඉන්න ජනතාවට කියලා මේ පින්කම නැවත මට සංවිධානාත්මක කරගන්න පුළුවන් කාලය මදි.